හැමෝටම මේක තමයි හොඳම වෙලාව. ලෝ කොලේජ් එකේ 2026 අවුරුද්දට දැන් ඇප්ලිකේෂන් කැඳවලා තියෙන්නේ. සම්පූර්ණ විස්තරය මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ශ්‍රී ලංකා නීති විද්‍යාලය කියන්නේ සම්පූර්ණ රජයට අයිති ආයතනයක්. ඉතින් මේ නීති විද්‍යාලයේ අවුරුදු 3 පාඨමාලාව හැදෑරුවාට පස්සේ ඔයාලට ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙක් විදිහට දියුණු දෙන්න පුළුවන්. මේ පාඨමාලාව හදාරන සිසුන්ගෙන් සීමිත සිසුන් පිරිසකට නිවාසික පහසුකම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මහපොළ ශිෂ්‍යාධාර සහ ශිෂ්‍යත්ව පහසුකම් ලබා දෙනවා. මහපොළ ලබා ගන්න නම් එතනදී සලකා බලනවා ප්‍රධාන කරුණු දෙකක්. ඔයාට වයස අවුරුදු 24ට වඩා අඩු වෙන්න ඕනේ ආයුධම්පත් බාර ගන්න අවසන් දිනේට. ඒ වගේම මේ විභාගයෙන් ඔයා ලබා ගන්න ලකුණු වල අනුපිළිවෙල අනුව තමයි මේ මහපොළ ශිෂ්‍යත්වය ලබා දෙන්නේ. ඊට අමතරව ශිෂ්‍යාධාර ලබා දෙනවා. මේ ශිෂ්‍යාධාරය ලබා දෙද්දී වයස බලනවා අවුරුදු 24ට වඩා අඩු වෙන්න ඕනේ ඇප්ලිකේෂන් බාර ගන්න අන්තිම දවසට. ඒ වගේම බඳවා ගැනීම විභාගයේ ලකුණු අනුපිළිවෙල බලනවා. ඊට අමතරව ඔයාගේ දෙමාපියන්ගේ ආදායම් තත්ත්වයක් සලකා බලනවා. ඒ දෙක තමයි ප්‍රධාන වශයෙන් ලබා දෙන ශිෂ්‍යත්ව. ඊට අමතරව වෙනස් ශිෂ්‍යත්ව තියෙනවා. ඒවට වඩා ඉදිරි කරන්න පුළුවන්. මේ ශිෂ්‍යත්ව ගැන විස්තර ලෝ කොලෙජ් ජොබ් සයිට් එකේ තියෙනවා. මෙතනදී ඔයාට ගාස්තු වශයෙන් අය කරන්නේ ඔයාව බඳවා ගත්තට පස්සේ ඔයා ඉගෙන ගන්න එක් විෂයේ විභාග වලට ලියද්දී අදාළ වෙන විභාග ගාස්තු ඔයා ගෙවන්න ඕනේ. ඊට අමතරව ලියාපදිංචි ගාස්තු සහ වෙනස් සේවා ගාස්තු තියෙනවා. ඒ වගේ දේවල් ගෙවන්න ඕනේ. කෝස් එකට ගාණක් වගේ ණය කිරීමක් සිදු වෙන්නේ නැහැ. අපි බලමු මේ කෝස් එක ඇතුළතදී ඔයාට ඉගෙන ගන්න තියෙන සබ්ජෙක්ට් මොනවද කියලා. මෙතන තියෙන විෂය නිර්දේශය ප්‍රෙලිමිනරි ඉයර්, ඉන්ටර්මීඩියට් ඉයර් සහ ෆයිනල් ඉයර් විදිහට. මම එක සබ්ජෙක්ට් එක කියවන්නේ මේ බුලට් දාලා තියෙන සබ්ජෙක්ට් ටික අවුරුදු 3ට අදාළව තියෙන සබ්ජෙක්ට් ටික ඔයාලට මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා කියව ගන්න පුළුවන්. මේ තුන අවුරුදු 3 කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලට අර කියපු විදිහට ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙක් විදිහට දියුණු දෙන්න පුළුවන්. අවශ්‍ය අනිකුත් සූසුකම් ටික සපුරා ගත්තට පස්සේ. නීති විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය මූලික සුදුසුකම් තමයි මෙතන තියෙන්නේ. මෙතන ප්‍රධාන වශයෙන්ම උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් ඕනෑම විෂයන් 3කට C2 S එකක් තියෙන කෙනෙකුට අයදුම් කරන්න පුළුවන්. මේක ශ්‍රී ලංකන් A level වගේම ලන්ඩන් A level එකත් සලකා බලනවා. ඊට අමතරව O level වලදී ඉංග්‍රීසි වලට C එකක් තියෙන්න ඕනේ. ඉංග්‍රීසි භාෂාව විෂයට. ඊට අමතරව සිංහල හෝ දෙමළ භාෂාවට C එකක් තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ වයස අවුරුදු 17 සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ අයදුම්පත් බාර ගන්න අවසාන දිනේ වෙද්දී. ප්‍රවේශ විභාගය කියන්නේ බඳවා ගැනීමේ විභාගය පැවැත්වෙන්නේ 2025 ජූලි මාසයේ. ඒකට තමයි දැන් ඇප්ලිකේෂන් කැඳවන්න ඔයාලගෙන්. මෙතනදී ප්‍රශ්න පත්‍ර 4ක් තියෙනවා. සාමාන්‍ය දැනීම, සාමාන්‍ය බුද්ධිය, ඉංග්‍රීසි භාෂා හැකියාව, සිංහල හෝ දෙමළ භාෂා හැකියාව. මේ ප්‍රශ්න පත්‍ර 4ටම පෙනී සිටින්න ඕනේ. සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය බුද්ධිය ප්‍රශ්න පත්‍රයට කාලය පැය 1යි. එක පැයකින් හම්බෙනවා. ඉංග්‍රීසි භාෂාවට සහ සිංහල හෝ දෙමළ භාෂා හැකියාව කියන පේපර් දෙකට කාලය පැය කමාර පැයකින් හම්බෙනවා. මේ හැම පේපර් එකකම පාස් මාක් එක 40. ඔයා 40 හෝ ඊට වැඩිය ලබා ගත්තොත් විතරයි ඔයාව සලකා බලන්නේ මේ ලිස්ට් එක හදද්දී. ඊට අමතරව ඔයාගේ මෙරිට් ඕඩර් එක හදද්දී මෙතන තියෙන සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය බුද්ධිය කියන පේපර් දෙකට ගන්න ලකුණු තමයි සලකා බලන්නේ. ඒ ලකුණු අනුව තමයි ඕඩර් එක හදන්නේ. ඒ වුණාට 3 සහ 4 කියන විෂයන් දෙකට ඉංග්‍රීසි භාෂාව සහ සිංහල හෝ දෙමළ භාෂාව කියන පේපර් දෙකටත් ඔයා ලකුණු 40 අනිවාර්යෙන් ලබාගෙන තියෙන්න ඕනේ. ඊට අමතරව තව දෙයක් කියන්න ඕනේ. සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය බුද්ධිය කියන විෂයන් දෙක ඔයාට කැමැති මාධ්‍යයකින් ලියන්න පුළුවන්. සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි කියන මාධ්‍ය තුනෙන් කැමැති භාෂාවකින් ඔයාට මේක ලියන්න පුළුවන්. ඔයාගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී භාෂා මාධ්‍ය සම්පූර්ණ කරන්න ඒක ආයෙත් පස්සේ වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා හොඳට කල්පනා කරලා බලලා භාෂා මාධ්‍ය මෙතන සඳහන් කරන්න. ප්‍රවේශ විභාගය සඳහා උපකාරයක් වශයෙන්
ක්ලාස් එකක් හොයනවා නම් අපි මේකේ පළවෙනි කමෙන්ට් එක විදිහට ලින්ක් එකක් දානවා WhatsApp group එකේ. WhatsApp group එකට join වෙන්න. එතකොට ඔයාලට නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට අදාළ ක්ලාස් එකකට join වෙන්න පුළුවන්. ලබා දීලා තියෙන දැනුවත් කිරීමේ පත්‍රිකාව අනුව අයදුම් කිරීමේ ප්‍රධාන පියවර 4ක් අපි අඳුරගත්තා. පළවෙනි පියවර නීති විද්‍යාල ගාස්තුව ගෙවීම, ඊළඟට අදාළ රිසිට් පත ඊමේල් කිරීම, තුන්වැනි පියවර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීම, අවසන් වශයෙන් අයදුම් පත සම්පූර්ණ කිරීම සහ විභාග ගාස්තුව ගෙවීම. අපි මේ එක් එක් පියවර ගැන ඊළඟට කතා කරමු. අයදුම්පත් බාර ගැනීම පටන් ගන්නවා 2025 මාර්තු 17 වෙනිදා උදේ 9 ඉඳන් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. මේක අවසන් වෙනවා අප්‍රේල් 16 වෙනිදා රෑ 9 වෙද්දී. ඉතින් ඊට කලින් අයදුම් කරන්න අන්තිම දවස් වෙනකන් නම් බලාගෙන ඉන්න එපා. අපි බලමු මෙතන පළවෙනි පියවර කොහොමද ඇප්ලයි කරන්න කියලා. නීති විද්‍යාල ගාස්තුව ගෙවීම. නීති විද්‍යාල ගාස්තුව රුපියල් 12000ක් ගෙවන්න ඕනවා. මේක ගෙවන්න ඕනේ නීති විද්‍යාලයේ නීති සංස්ථාගත නීති අධ්‍යාපන සභාව කියන නමින් තියෙන account එකට. අදාළ account විස්තර මෙතන තියෙනවා. ඇටර්න් නැෂනල් බැංකුවේ අලුත් කඩේ ශාඛාවේ තමයි තියෙන්නේ. account number එක දීලා තියෙනවා. හොඳම දේ තමයි නීති විද්‍යාලයේ වෙබ්සයිට් එකේ සම්පූර්ණ විස්තරය දීලා තිනවා. එතනින් වා මේ account number එක ගන්න. ඒකට හරියම account number එක වාට ගන්න පුළුවන්. අපි එතනින් ගත්තේ. එතනින් account number එක අරන් ඒ account number එක විදියට payment එක කරන්න. payment එක කරද්දී අදාළ ගෙවීම වවුචර් වගේ නම සහ හැඳුනුම්පත් අංකය අනිවාර්යෙන් සඳහන් කරන්න. ඒ වගේම payment එක කරද්දී online සහ මැෂින් එකෙන් payment කරනවට වඩා බැංකුවට ගිහිල්ලා counter එකෙන් අදාළ slip එක පුරවලා payment එක කරන්න. එතකොට ඔයාලට ඒක සාක්ෂියක් විදියට ළඟ තියාගන්න පුළුවන්. දෙවැනි පියවර රිසිට් පත ඊමේල් කිරීම. ඔයා බැංකුවට අදාළ මුදල ගෙව්වට පස්සේ ලැබෙන රිසිට් එක ඔයා ඊමේල් කරන්න ඕන. අදාළ ඊමේල් ලිපිනේ මෙතන තියෙනවා. මේ ඊමේල් ලිපිනත් ඔයාට අදාළ පුවත්පත් දැන්වීම සඳහන් කරලා තියෙනවා. ඒක බලලා ඊමේල් කරන්න. මේ රිසිට් පතේ වගේ මුලකුරු සමග සම්පූර්ණ නම තියෙන්න ඕනේ. ජාතික හැඳුනුම්පත් අංකය තියෙන්න ඕනේ. ඒ වගේම දුරකථන අංකය කියන එක සඳහන් කරලා තියෙන්න ඕනේ. ඊට අමතරව මේ විස්තර ටික වගේ ඊමේල් එකේ ටෙක්ස්ට් එකක් විදිහට ටයිප් කරන්න. ඒකත් එක්ක ඊමේල් එකට රිසිට් පතේ ෆොටෝ එකක් හෝ PDF එකක් ඇටච් කරලා යොමු කරන්න තියෙන. ඒක තමයි දෙවන පියවර. තුන්වෙනි සහ හතරවෙනි පියවර අපි එකට කතා කරනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීම සහ අයදුම් පත සම්පූර්ණ කිරීම. අපි බලමු වෙබ් එකට කොහොමද යන්නේ කියලා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තමයි www.doenets.lk. මේ ලින්ක් එක අපි වෙබ්සයිට් එකේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතනින් ඔයාලට මෙතෙන් යන්න පුළුවන්. වෙබ් අඩවිය our service කියන එක යටතේ තියෙනවා ටයිල් එකක් online application recruitment exam OEB exam කියලා. අන්න එතනින් තමයි ඔයා apply කරන්න ඕනේ. අපි වෙබ් එකට ගිහිල්ලා පෙන්නන්නම් කොතනද ඒ ටික හොයාගන්න ඔයාලට ලේසි වෙයි. එතකොට අපි වෙබ් එකට ගිහිල්ලාම පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. අපි දැන් ඉන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ donets.lk වෙබ් අඩවියේ. මේකේ our service තියෙනවා හෝම් පේජ් එකේ. our service යටතේ ටයිල් ගොඩක් තියෙනවා. මෙතන පොඩ්ඩක් පහළට එද්දී තියෙන online application කියලා ටයිල් දෙකක්. මෙතන එකක් තියෙනවා. ඊළඟ මෙතන තියෙනවා. එකක් තියෙන school exam වලට. අනිත් එක තමයි අපිට අවදාළ වෙන මේ කහ පාට icon එක තියෙන එක. online application recruitment OEB exam මේක ක්ලික් කරන්න තියෙනවා. මෙතන ආවට පස්සේ එතන ටයිල් තුනක් තියෙනවා. අපි යන්න ඕනේ මේ නිල් පාට තැනට apply for exam කියන තැනට. ඊට අමතරව edit and submit කියලා තියෙනවා. වාගේ application එක මගින් නතර කරලා ආවා save කරලා ආව නම් ආයෙ මෙතනින් මේ icon එකෙන් ගිහිල්ලා වාට edit කරලා submit කරන්න පුළුවන්. ඒ වගේම මේ application එක අතරමැදදී වාට විස්තර සම්පූර්ණ කරාට පස්සේ payment කරන්න තැනක් එනවා. එතනදී application එක save කරලා එතනින් ඉවත් වෙන්න ඕනේ. ඉවත් වෙලා payment එක කරන්න ඕනේ. එහෙම නැත්නම් online payment එකක් කරන්න ඕනේ. ඔයා online payment එක නොකර වෙනත් ක්‍රමයකට payment එක කරන කෙනෙක් නම් payment එක කරාට පස්සේ ආයෙත් වගේ application එකට log වෙන්න තමයි මේ continue after payment කියන රතු පාට ටයිල් එක දීලා තියෙන්නේ. මේක use කරන එක ගැන උපදේශ ටිකකුත් මෙතන තියෙනවා. ඒ ටිකත් කියවලා බලන්න. අපි බලමු අපිට අදාළ ගන්න කියලා apply for exam කියන එකට අපි යනවා දැන්.
මෙතන ගියාට පස්සේ මෙන්න මේ වගේ උපදේශ ටිකක් දීලා තියෙනවා. අදාළ එක්සෑම් එක මෙතන ටයිප් කරලා සර්ච් කරන්න පුළුවන්. ලෝ කොලෙජ් 2026 කියලා සර්ච් කරන්න. ඊට අමතරව මෙතන ලිස්ට් එකේ දීලා තියෙනවනේ තාම මේක අප්ඩේට් වෙලා නැහැ. මෙතන ලෝ කොලෙජ් එක්සෑම් එකේ නම සහ අදාළ විභාග ගාස්තුව ගෙවන්න ඕන දිනේ සහ අවසන් වන දිනය, ඒ වගේම උපදෙස් සහ ආයුධම් කිරීමේ ලින්ක් එක තියෙනවා. ඉතින් ඔයාලට උපදෙස් ටික ගන්න පුළුවන් මේ ඉන්ස්ට්‍රක්ෂන් කියන ටයිල් එක ක්ලික් කරලා අදාළ ලිස්ට් එකේ ඇප්ලයි බටන් එක ක්ලික් කරලා ඇප්ලිකේෂන් එක යොමු කරන්න පුළුවන්. තාම ලිස්ට් එක අප්ඩේට් වෙලා නැහැ මෙතන. ඔය විදිහට තමයි වෙබ් එකට යන්නේ. අපි බලමු පේමන්ට් එක කීයක් කරන්න ඕනද කියලා විභාග ගාස්තුව. විභාග ගාස්තුව රුපියල් 1200යි. මේක විභාග දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕනේ. මෙතන තියෙන අපි අර පෙන්නපු ඉන්ස්ට්‍රක්ෂන් ටික කියවලා ඔයා හරියට එතනින් එහාට වැඩේ කරගෙන යන ඉදිරියට ඒක ගෙවීම් කරන විදිහ වලට පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි ඇප්ලයි කරන්න තියෙනවා. මෙතනදී මතක තියාගන්න ප්‍රධාන ගාස්තු දෙකක් ගෙවන්න තියෙනවා. පළවෙනි ගාස්තුව තමයි ලෝ කොලෙජ් එකට කරන ගාස්තුව, දෙවෙනි ගාස්තුව තමයි විභාගයට කරන ගාස්තුව. ඉතින් මේ දෙකම ඔයා ගෙවන්න ඕනේ. මම හිතනවා ඔයාලට සම්පූර්ණ ප්‍රොසෙස් එක තේරෙන්නේ නැති කියලා. ඒ වගේම මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර වාට අවශ්‍ය නම් වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකා ලෝ කොලෙජ් එකේ නිල වෙබ් අඩවියෙන්. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.